දිනපතා දේව වචනය 2025 දෙසැම්බර් 15 දින ආගමන සමය තෙවන සතිය පළමු වන දේව ප්‍රකාශනය ගණන් කතාව 24 2 7 දක්වා 15 17 දක්වා පිළිතුරු ගීය ගීතාවලිය 25 4 9 දක්වා සමිඳුනි ඔබේ ක්‍රියාමාර්ගය මට හෙළි කළ මැනව සුවිශේෂය මතෙව් 21 23 27 දක්වා උන්වහන්සේ දේව මාලිගාවට ඇතුළු වූ උගන්වමින් සිටියදී නායක පූජකවරුද ප්‍රජා මූලිකයෝද උන්වහන්සේ වෙතට අවුත් ඔබ මේ දේ කරන්නේ කුමන අධිකාරි බලයකින්ද මේ බලය ඔබට පැවරුවේ කවරෙක්දයි ප්‍රශ්න කළහා ජේසුස් වහන්සේ උත්තර දෙමින් මමත් ඔබගෙන් ප්‍රශ්නයක් විචාරමි ඔබ එය මට කියන්නහු නම් මේ දේවල් කරන්නේ කුමන අධිකාරි බලයකින්ද යයි මමත් ඔබට කියමි බෞතිස්ම ස්නාපනය කිරීමේ බලය ජොහාන් ලැබුවේ කවරෙකුගෙන්ද දෙවියන් වහන්සේගෙන්ද නොහොත් මනුෂ්‍යයන්ගෙන්ද යයි ඇසූසේක ඔහු තම තමන් අතර තර්ක කරමින් දෙවියන් වහන්සේගෙන් යයි කීවොත් එසේනම් ඔබ ජොහාන් විශ්වාස නොකළේ මන්දයි අපෙන් අසනු ඇත මනුෂ්‍යයන්ගෙන් යයි කීවොත් ජොහාන් දිවසිවරයෙකු බව සියලු දෙනාම පිළිගෙන ඇති හේයින් සමූහයාට මුහුණ දීමට අපට නොහැකි වනු ඇත යනුවෙන් තම තමන් අතර තර්ක කරමින් සිට බියෙන් අපි නොදනිමුවයි ජේසුස් වහන්සේට උත්තර දුන්හා උන්වහන්සේ කතා කරමින් කවර අධිකාරි බලයකින් මම මේ දේවල් කරම්දයයි මමත් ඔබට නොකියමියයි ඔවුන්ට වදාළසේක මෙනෙහි කිරීම දෙවියන් වහන්සේ හමුවේ කපටි තර්කවලට ඉඩක් නැත උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ අවංක හදවතක් සහ සත්‍ය පිළිගැනීමට ඇති නිහතමානීකමයි